නැවතත් විශ්ව ශක්තිය අපේ වැඩසටහන සමගින් එකතු වෙන අපි විරාමයට පෙර කතා කළා කොහොමද ඔබේ ජන්මපත්‍රයේ සටහන් වෙන දේවල් හදිසි ව්‍යසනයක් ඇති වෙන අවස්ථාවකදී ජීවිත හානියක් වෙන්න පුළුවන්ද ඒව සටහන් වෙලා තියෙන්න පුළුවන්ද කියන කාරණාව ගැන. සාමාන්‍ය බණ්ඩාර මහත්තයා මේ අපි ජන්මපත්‍රය පරීක්ෂා කරනවා නම් කොච්චර විතර කාලයකට පරීක්ෂා කරන්න ඕනද? වාහනය සර්විස් කරන්න ගිහම කියනවා එන්ජින් ඔයිල් මාරු කරන්න ඕන කිලෝමීටර් 5000කින් විතර. ගියර් ඔයිල් මාරු කරනවා නම් කිලෝමීටර් 30000 35000ක් එක් වාහන මාදිලි වලට එහෙම කියලා තියෙනවා. අපි බෙහෙත් ගන්න ගියත් කියනවා ඔයගොල්ලෝ මාසෙකට සැරයක් ක්ලිනික් එකට එන්න ඕනේ. මොකක් හරි අපිට පිළිවෙලක් තියෙනවා. ජන්මපත්‍රය පරීක්ෂා කරගන්නත් එහෙම තියෙනවද? මොකක් හරි ලොකු ප්‍රශ්නයක් આવොත් විතරද අපි ගිහිල්ලා ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න ඕනේ. මෙහෙමයි. දැන් ඇත්තටම සමාජයේ පුරුදු වෙලා තියෙනවා අවුරුදු ගානකට අපේ කේන්ද්‍රය බලාගත්තම ඇති එකපාරක් බලාගත්තම ඇති ඒක අපි දන්නවා කියලා මේ කාරණා. හැබැයි ඔබට නොදන්නවා වුණාට හැම වසරකම සෑම වසරම ග්‍රහ යුද්ධ, ග්‍රහ සංක්‍රමණ, විවිධ දේවල්, ග්‍රහ මාරු සහ ග්‍රහවල ගෝචර වීම නැත්නම් ග්‍රහවල ග්‍රහ යහපසු හැරීම නැත්නම් වක්‍ර වීම වගේ සිද්ධීන් වලින් යම් පීඩාවන් මිනිසුන්ට ගෙන දෙනවා. එහෙනම් ඔබ මගේ දැනුමෙන් මගේ ජ්‍යොතිෂ දැනුම අනුව මම කියන්නේ වසර දෙකක්වත් අඩු ගානේ වසර දෙකකල සැරයක්වත් අපේ හැම වසරෙම බලන්න ඕනේ කියලා නීතියක් නැහැ. නොබැලීමෙන් මේ අවඩක් වෙන්නේ නැහැ. බැලීමෙන් වෙන එකම දේ තමයි Tamanට ඊළඟ වසරට වෙන්න තියෙන හානිය හෝ අන්තරාව හෝ විපත හෝ බාධකය හෝ අවහිරේ නිවැරදිව අඳුනගෙන ඒකට ප්‍රතිකර්ම කරගැනීමේ හැකියාව ඔබ තුල තියෙනවා. හැබැයි වසර දෙකකට සැරයක්වත් බලා ගැනීමේ තියෙන විශේෂත්වය තමයි ඔබ දන්නවා මේ වසර දෙක තුල මොන වගේ ගැටලු වලට භාජනය වෙනවද මොන වගේ ගැටලු ඔබට එනවද ඒ ගැටලු වලින් ඔබ මිදෙන්නේ කොහොමද මොනවද කරන්න ඕන දේවල්. ඒක හරි වැදගත් වෙනවා. ඊළඟට හරිම කාරණාව තමයි අපි ජ්‍යොතිෂය තුල ගත යුත්තේ මෙන්න මේ කාරණා. විශේෂයෙන් අපි දැනගන්න ඕනේ අපිට තියෙන බාධක කරදර විතරක් වැඩක් නෑ දැනගෙන. මොකද අපි එකකින් වෙන්නේ තවත් පීඩාවටපත් වෙන එක, විඩාවටපත් වෙන එක. නැත්තම් අපි බය වෙන එක. අපේ ජීවිතවල තියෙන ගමනට තියෙන බාධාවන් අපි දැනගැනීම විතරයි මෙතනින් කරගන්නේ. හැබැයි මගේ දැනුම අනුව මම කියන්නේ ජ්‍යොතිර්වේදීන් හැමදෙනාටම යෝජනා කරන්නේ මේක ඔබ ළඟට එන ඒ අදාළ කරන දරුවන්ගේ ජීවිත වලට දෙන්න ඕනේ. ඒ අපලෙන් මිදෙන්න ඕනේ කොහොමද? දැන් වාහනයක් එරෙන එක සාධාරණයි. හැබැයි මේ එරිච්ච වාහනේ ගොඩට ගන්නෙ කොහොමද? නැත්තම් නැවත උඩට ගන්නෙ කොහොමද කියන එකයි දෙන්න ඕනේ. ඒ වගේ ඔබේ ජීවිතේ මොනවද තියෙන බාධා? ඒ බාධා විසඳගන්නේ කොහොමද? මොන ආකාර විසඳුම් දෝනේ? හැබැයි ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. දැන් සමහරක් තියෙනවා අපි අපේම විශේෂමය කරන සමහරක් අය කරන වැරදි තියෙනවා. විශාල මාගල් වගේ ප්‍රතිකර්ම දෙනවා. හැබැයි ප්‍රායෝගික නැහැ. එතකොට මිනිස්සුන්ට වෙනවා සිද්ධ වෙනවා දෙයක් නිවැරදි ජ්‍යොතිෂය කියලා කොයිද කියලා හොයාගන්න මිනිස්සු හොයන්න ගන්නවා. ඊළඟට නිවැරදි දැනුම හරියට ඔබට ලැබෙන්නේ නැහැ. නිවැරදි ප්‍රතිඵලය ඔබට දැනෙන්නේ නැහැ. ඒ නිසා බෝධි පූජාවක් කරන්නේ ඇයි? බෝධි පූජාවක් කරන්නේ කොහොමද? බෝධි පූජාවෙන් ලැබෙන ගුණය මොනවද? බෝධි පූජාවක් දේව පූජාවක් වගේද කරන්නේ? ඒ වගේ අපි ඉදිරි කාල සීමාවලදී අපි මේ වගේ දේවල් කතා කරමු. නමුත් බෝධි පූජාවක් වුණත් නිවැරදිව කරොත් යంత్ర මන්ත්‍ර ශාන්ති කර්මයක් නොමැතිව වුණත් ඔබේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. හොඳයි. දැන් අපි මේ කතා කරමින් ඉන්නේ 2025 වසර එක්ක සබඳුණු කතා බහක්නේ. දැන් අපි ජන්මපත්‍රය වුණ පරීක්ෂා කරගන්න ඕන කාල සීමාව කොහොමද මේ ව්‍යසන වසරක්. දැන් සමහර අය කියන කාරණාවක් තමයි 2025 වසර ටිකක් දරුණු වසරක් වුණා. මේකේ ජීවිත හානි ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. පුළුවන් නම් මේ අප අතරින් වෙන්වෙච්ච පිරිසට පින් අනුමෝදනා කිරීම ඉතා වැදගත්. දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජා පැවැත්වීම වැදගත්. රටට සෙත් පතා කරන්න පුළුවන් පොදු සත්කාර කිරීම ඉතා වැදගත්. මේ දේවල් වලට මූලිකත්වය ලබා දුන්නොත් මේ තියෙන ව්‍යසනයන් අනාගතයේ වෙන්න තියෙන දේවල් යම් තාක් දුරකට හෝ මගහරවා ගන්න පුළුවන් කියලා කියනවා. ඇත්තටම අපි 2025 වසරේ සිද්ධ වෙච්ච දේවල් දිහා බලද්දී ඒ වගේ දේවල් ඉටු කිරීම සුදුසුද? හොඳම ප්‍රශ්නයක් මේ ඇහුවේ ඇත්තටම දැන් මේක මට තාම හරියට මම හිතන්නේ මේ කතාව කියන පළවෙනි නාලිකාව තමයි ඔබේ නාලිකාව. ඒ නිසා සතුරු වෙන්න ඕනේ මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා පළවෙනි. ඇත්තටම ඔබ මේ වසරක් ගෙවිලා වසරක් යන මොහොතක අපි ඉන්නේ. එහෙනම් මේකට බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙන්න පුළුවන් නැත්නම් භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්. උන්වහන්සේලාට මම ආදරණීයව ආරාධනාවක් කරනවා. මේකේ යම් ප්‍රගමනයක් හදාගන්න මිනිස්සුන්ට නැත්තම් මේ ඊළඟ වසර තුල වෙන්න තියෙන ව්‍යසනයන් අතර කරගන්න මේ ලංකා දීපේ සිව් කොනේ අඩුම තරමේ පිරිත් සජ්ජායනයක් කරන්න ලෑස්ති කරන්න. මිනිස්සුන්ට සෙත්පතා මැරුණු අයට සෙත්පතා සහ
ජීවත් වෙන ඉන්න අයට මෙවැනි වූ අනතුරු අන්තරා විපත් බාධක කරදර කම්කල්ල දුක්ඛ දෝමන ඩෝග වතුරු වසංගත නායයන් විපත් මාරක අනතුරු ආදී විවිධ ව්‍යසනයන්ගෙන් තොරව ජීවිතයේ සුඛිත මුඛිත කර ගන්නට පුළුවන් ජීවිතයක් 2026 වසරට සාධනය වීම මුදුන්පත් කරගෙන මේ භූමියේ ලංකාදීපේ සිව් කොනේ ඔබට පුළුවන් නම් යම් ආකාරයකට පිරිත් සජ්ජායනා කරන්න නැත්නම් රට පුරා පිරිත් සජ්ජායනයක් පවත්වන්න මම හිතනවා මේ தත්ත්වයේ වේසනේ දුර වෙලා යනවා. ඊළඟට සෑම පන්සලකම බෝධි පූජාවක් පැවැත්වීම වගේ දේවල් තුලින් මේක ආමිෂ පූජාවක්. ප්‍රතිපත්ති පූජාවනුත් අවශ්‍යයි. ඒ නිසා මේ සියල්ල ඒකාත්ම කරගෙන අපිට පුළුවන් නම් මේ විශ්වයට විශ්වයක් දෙන්න නැත්නම් ආශිර්වාදයක් කරන්න. සෙතක් කරන්න. එතකොට මේක තරංගයක් කරහා දැන් අපි මේ කතා කරන වැඩසටහන තුළ අපේ මේ වචන ටික අපි මේ රූප රාමු ටික මේ සියල්ල ඔබේ නිවසේ ඔබේ දුරකථනයේ හෝ නැත්නම් YouTube channel එකේ හරහා ඔබට දකින්න හම් වෙන්නේ යම් සංඛ්‍යාතයක් කරහා ඔබේ රූප සහ ශබ්ද සංඛ්‍යාතයක් කරහා මේ ඔබේ ළඟට ඔබට දකින්න හම් වෙනවා. ඒ වගේ ඔබ කරන කියන මේ සියලු දේවල් යහපත් ක්‍රියාවන් යහපත් ආශිර්වාද මේ විශ්වයේ පුරා රැව් පිළිවෙලන අතුර මේ හැම මොහොතකම ඒ කම්පණය කරන තරංග මාලාවන් ඔස්සේ ඔබේ ජීවිතේ සුසර කරනවා වගේ ඔබේ ජීවිතයට ආලෝකය ගෙනත් දෙනවා වගේ මේ විශ්වයේ පුරාම සුබ ශක්ති ටික ක්‍රියාත්මක වෙන්න ගන්නවා අසුබ ශක්තිය නැති වෙලා යනවා යටපත් වෙලා යනවා. ඒක තුලින් අපේ තියෙන දුර්භීක්ෂය අතුරු අන්තරා මාර්ග බාධක ව්‍යසන මිනිසුන්ගේ තියෙන දේශසහගත ස්වභාවය මිනිසුන්ගේ තියෙන මහා නපුරු කුරුළු අදහස් නැති වෙලා ආදරණීය සිතුවිලි වලින් පිරීලා සෞම්‍ය සිතුවිලි වලින් පිරීලා මේ විශ්වය වෙනස් කරන්න පුළුවන්. මොකද මේ ලෝකයේ හරිම සුවිශේෂී තැනක් තමයි මේ ලංකාදීපේ. ඒක ඔබ හොඳට මතක තියාගන්න. ඔබට මේ ඇවිල්ලා තියෙන්නේ විශේෂ වරප්‍රසාදයක් සහිත පුණ්‍ය භූමියක්. පිම්බිමක්. මේ පිම්බිමේ ලෝකයේ මධ්‍ය ලක්ෂය මේක. ඔබ දන්නවද නොදන්නවද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ලෝකයේ මධ්‍ය ලක්ෂය මේ ශ්‍රී ලංකාදීපය. ලෝකයේ තියෙන විශේෂම කලාපය එනම් ගුරුත්වාකර්ෂණයේ අඩුම ශක්තිය තියෙන නැත්නම් ස්පිරිචුවල් පවර් එකක් නැත්නම් ආධ්‍යාත්මික ශක්තියින් ක්‍රියාත්මක වෙන ලෝකයේ පැවැත්ම වෙනස් කරන්න පුළුවන් මානසික තත්ත්වය වෙනස් කරන්න පුළුවන් සුවිශේෂී පින්බීම තමයි මේ හෙළදීපය. එහෙනම් ඔබට පුළුවන්කම තියෙනවා මේ ලැබුණු Tamanට අවස්ථාව මේ ඉපදිලා තියෙන මේ පුණ්‍ය භූමිය තුල මේක නැවත සුසර කරලා මේක ශක්තිමත් කරලා මේක ආධ්‍යාත්මික ආලෝකයක් බවට පත් කරලා හරියට මඩෙන් උපන් නෙළුමක් පිපුණා වගේ ජීවිතේ ඔබේ ජීවිතයට ආලෝකයක් බවට පත් කරගන්න විශ්වයේ පුරාම ආශිර්වාදය කරන්න ලෑස්ති වෙන්න සිතුවිලි වෙනස් කරන්න ආධ්‍යාත්මික වෙන්න මනස පුළුවන් තරම් නිවා ගන්න. මොකද අපි අභ්‍යන්තර සුවය ඇති කරගත්තොත් අභ්‍යන්තර මනසේ තියෙන සිතුවිලි වල තියෙන ભેදභාවය නැති කරගත්තොත් සයුම කරගත්තොත් නැත්නම් සංසුන් කරගත්තොත් ඔබේ ජීවිතේම ආදරෙන් සතුටින් වාසනාවෙන් ඔබ හිතන කාරණා ඉෂ්ට කරගන්න පුළුවන්. මම තව දෙයක් ඔබට කියන්නම්. ඔබ කොලයක් ගන්න. සුදු කොලයක් අරගෙන ඔබ ගහන්න මේකේ රවුමක්. ඒ රවුම ඇතුලේ ඔබ තව රවුමක් ගහන්න. ගහලා ඔබ ලියන්න ඔබ මෙතෙක් මේ ජීවිතය තුළ ඔබේ වයස මේ අපි කෙනෙකුගේ වයස 20 වෙන්න පුළුවන් 18 වෙන්න පුළුවන් 40 වෙන්න පුළුවන් 60 වෙන්න පුළුවන් 80 වෙන්නත් පුළුවන්. මේ කාල සීමාව තුළදී ඔබ විසින් ඔබ මහන්සි වෙලා ඔබ කරගත්ත ඔබ ලබා ගත්ත නැත්නම් ඔබ අත්විඳපු නැත්නම් ඔබ අත්දැකපු ඔබ ජීවිතේ ජයග්‍රහණය කරපු කරුණු ටික ලියන්න. ඔබ මොනවද ඔබ බලාපොරොත්තු වෙන අරමුණු ඉටු කරගත්ත දේවල්. අර අනිත් කොලේ මැද කොලේ මැද කොටසේ ලියලා එක වටේ එකේ ඔබ ලියන්න ඔබ මෙතෙක් ඉටු කරගන්න බලාපොරොත්තු වෙන කාරණා. දැන් ඔබට තේරෙයි ඔබ ඉටු කරගන්න දේවල් වලට වඩා වැඩි ප්‍රමාණයක් ඔබ ඉටු කරගන්න තියෙනවා කියලා. එහෙනම් ඒකට ඔබේ සැලසුම හදාගන්න, ප්ලෑන් එකක් තියාගන්න, ගයක් හදනවා නම් අපි එකපාරට ගේ හදනවා නම් කොහොමද හදන්නේ? අපේ ආර්ථිකය කොහොමද? ඒ නිසා මේ හැම දෙයක් ගැනම මේට වැඩි පුරුදු දකින්න ඕනේ. දැන් අතරම සෙනසුරට බයනේ මේ ධනංජය ගොඩක් අය සෙනසුරු ගම් සතා ලබලා තියෙන්නේ ඉවරයි ඔක්කොම. සෙනසුරු කියලා දෙන්නේ ජීවිතේ. දැන් අපිට මේ උනේ සෙනසුරු විපත්. චන්ද්‍රයා නැත්නම් ජල රාශි වලින් ඇතිවුණු ගැටලු. ඉතින් මේකේ අපිට කියලා දෙනවා මිනිහෙකුට සෙනසුරු මහදසාවක් ලැබපුවාම ඒ මිනිස්සයා ජීවත් වෙන්න ඕන විදිය. අපි පවුලක් තුල ජීවත් වෙනවා නම් ඉවසීම වැදගත්. නෝනා සහ බිරිඳ සහ ස්වාමියා අතර තියෙන ගැටුම නැති කරගන්න සංසිඳියාවක් ඇති කරගන්න. හිතේ සැනසීමක් ඇති කරගන්න. ඇහුම්කන් දෙන්න ඕනේ. තර්ක විතර්ක වලින් අඩු කරගන්න ඕනේ. එතකොට සෙනසුරු ඔබට කියලා දෙනවා පවුලක් ගත කරන්නේ කොහොමද?
දැන් ඊට පස්සේ සෙන්සුරු කියනවා අපේ ආර්ථිකය නැති කරලා දානවා. අපි විනාශ කරලා දානවා. සුන්නත් දූලි කරලා දානවා. ඔව්. සෙන්සුරු කියා දෙනවා ඔබට නිවැරදිව ආර්ථික කළමනාකරණය කරන්නේ කොහොමද? කොහොමද ආර්ථිකයක් අපි මුදල් හොමාරු කරන්නේ, මුදල් ගනුදෙනු කරන්නේ කොයි විදිහෙන්ද, මුදල් පරිහරණය කරන්නේ කොහොමද කියන එක කියලා දෙනවා. ඊළඟට සෙනසුරු කියලා දෙනවා විපක්. අම්මෝ වෙක්සිලන් අතපය කඩන්න පුළුවන්, වෙක්සිලන් කරන්න පුළුවන්, මරන්න පුළුවන් ගොඩක් දේවල්. එතකොට සෙනසුරු කියලා දෙනවා තව කතාවක්. ඒ මොකද්ද? ඔබ සවිඥානිකව පාර පයින්න. ඔබ සවිඥානිකව වාහනේ පදවන්න. ඔබ අනිත්‍ය කෙරෙහි අනුකම්පා සහගතව එළවන්න. ඔබ ඉවසීම ඇති කරගන්න. එහෙනම් සෙනසුරු කියලා දෙනවා පාර යන විදිය, වැඩ කරන විදිය, වැඩක් කරනකොට ඒකට අවධානය දෙන විදිය අපේ ඉවසීම ගැන කතා කරනවා. හොඳයි දැන් අපි මේ කතා කරපු දේවල් එක්ක අපිට තව කතා කරන්න ගොඩක් දේවල් ඉදිරියට ඉතුරු වෙනවා. මොකද අපිට තියෙන සීමාව වෙලාව ඉවර වෙනවා මේ වෙලාවේ. අපි ඉදිරියේදී බණ්ඩාර මහත්තයා මේ එක් ග්‍රහයන් පිළිබඳව ඔබතුමාත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔබතුමා වගේම තවත් ජ්‍යොතිර්විදින් ගණනාවක් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. අතරම අපිට ගෞරවයක් ලංකාවේ කීර්තිමත් ජ්‍යොතිර්විදෙක් විදිහට යෝග ගුරුවරයෙක් විදිහට ඔබතුමාන් අපිත් එක්ක සම්බන්ධ වීම. දැන් 2025 වසර ඉවර වෙන්න තව දවස් කීපයයි තියෙන්නේ. ඉතින් ඔබ කොහොමද මේ ඉදිරි දවස් ටිකේදී අපි කතා කරපු දේවල් එක්ක ගමේ පන්සලේ පුළුවන් නම් සෙත් ශාන්තියක් කරන්න, රටටම සෙත් ප්‍රාර්ථනා කරන්න, මේ ගිය අය වෙනුවෙන් පින් අනුමෝදනාවක් කරන්න. මේ වගේ යෝජනා මෙතුමා විසින් සිදු කරා. මේ රටටම ඉතා වැදගත් යෝජනා ටිකක්. එhmenan ඉතින් මේ දේවල් මේ දවස් ටිකේ ඉටු කරන්න 2026 වසර ඔබේ මානසික සතුටත් එක්ක බලාපොරොත්තුත් එක්ක අලුත් වසරක් විදිහට පිළිගන්න පෙළ ගැහෙන්න ඔබේ ජන්මපත්‍රය පුළුවන් නම් පරීක්ෂා කරලා බලන්න කොහොමද 26 වසරට ඔබේ තියෙන සැලසුම් සකස් කරගන්න ඕනේ කියලා මේ වගේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන්ගෙන් එහා සම්බන්ධ තොරතුරු දැනගන්න පුළුවන්. මනර් මහතා දැන් ඔබතුමාව කිසියම් කෙනෙක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ අපිට ඒ පිළිබඳව තොරතුරු කියන්න. ඔව් 07114 057 911 07114 057 911 කියන දුරකථන අංකයට අමතමක් දෙන්න. සමහරකට මම ආන්සර් නොකරන්නත් පුළුවන්. නමුත් මොන විදිහින් හරි මම නැවත ගන්නවා. ඒ නිසා මේ කලබල නොවි සංසුන්ව වැඩේට යොමු වෙන්න. ඒකට මට පුළුවන්කම දෙන උදව් කරන්න. ඒ වගේ මට හිතෙනවා මේ ඔබට කාල වේලාවක් තියෙනවා නම් මේ නව වසරට යන්න පෙර ආතුවනේ අපි ඉන්නේ. පොඩි ශාන්තිකුත් වුණා නම් මොහොම විනාඩියකට කරලා අපි අවස්ථාවක් ගමු. ඒ ශාන්තිය සමගින් අපි වැඩසටහන නිමාවටපත් කරමු. නමෝ බස්වාන් දහසක් කල්පාන්තරයක් නිරහත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා ගෘහිත බැල්මලා මඩ පතාරන්නා වූ තුම්මෝ ශ්‍රී විෂ්ණු මහා විෂ්ණු කන්ද කුමාර අරුද්නර බණ්ඩාර දරිමුණ්ඩ කම්පාර කඩවර කම්බිලිනි කුම්බලා භීරපත්‍ර කාලී ආදී ඉදි කුම්බලා ආදී කොට වදින සකල මහත් දිව්‍ය දේවතාන් වහන්සේලා මුදේ අදත්මිකී ශ්‍රී ලංකාදීපේ ධර්මතලයේ තුල පවතිනා වූ සියලු මට 90ක් රෝග 90ක් ව්‍යාධි ඉදි 33ක් අන්තරා යක්ෂ භූත ප්‍රේත පිසාච බුම්බාණ්ඩ උද්ධාංකීර ගල්ලනිච්ච කියන තල දිද්දේ කුදන කරා දෝෂයක් දෙවි දෝෂයක් වින දෝෂයක් ඇස්වාකට වාව වාලවැඩියා දෝෂ අන්තකාරයක් මාර්ග බාධාවක් ලග්න ජම්මට ඒ රාස්තක වීමෙන් වක්‍ර වීමෙන් අනුවක්‍ර වීමෙන් නීච වීමෙන් ද්‍රෂ්ටම වීමෙන් උත්තම වීමෙන් පවතන්නා වූ සකල විද ගාපත් අතුරු අන්තරා මාර්ග බාධක අතුරු අන්තරා ලෙඩ්ඩෝග අතුරු වසංගත ජීවිතානි ආදී කොට වතෙන් බල පවත්වන්නා වූ සකල වීමයිපත් බාහිර වශයෙන් අභ්‍යන්තර වශයෙන් පවතින සකල රෝග හන්දකාර දූරින් භූත කර දෙවා වදාරා සකල සෞභාග්‍ය උදා කර 2026 වසර තුල ලබන්නා වූ වසර යහපත සාන්තිය සෞභාග්‍ය නිදුක් නිරෝගී බල භාවයේ චිරජීවනයේ දීර්ඝාසුය සලසවා දෙත්වා අපකීර්ති පස්වාන් දහසක් ආයුධින් ආයු රක්ෂා කරත්වා යුගෝ වේවායු රක්ෂාම කෙරේවාම් ශාන්ති 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 ඕම්. සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. බඩ පපුව දනව බඩ පුරෝදාල වගේ කෑම කන්න බෑ කිසිම පිරියක් නෑ. ඔළුව කැක්කුමයි වමන යන්නත් වගේ. ඉන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. එකම විසඳුම රාජපුර පංචබල අමෘතපානය. දේශීය ඖෂධවලින් නිෂ්පාදිත රාජපුර පංචබල අමෘතපානය ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. මට දැන් 100%ක්ම හොඳයි. පුදුම සහනයක්නේ දැනෙන්නේ. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙනි දුක් විඳින්නේ. දැන් අපි ගැස්ට්‍රයිටිස් වලට ටටා කිව්වා.
දියවැඩියාව සුව කරන වටිනා පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් නිපද වූ ඉතා ඉක්මනින් සීනි මට්ටම අඩු කරන රාජපුර පංචබල දියවැඩියා චූර්ණය ජීවිතය ප්‍රබෝධමත් කරවයි. පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් සමන්විත රාජපුර පංචජීව අර්ශස් තෙල. මුලගින්න මලබද්ධය මල සමග ලෙපිටවීම අර්ශස් ගෙඩි ඇතුළු සියලුම අර්ශස් රෝගවලින් ඔබව සම්පූර්ණයෙන් සුව කරයි. රාජපුර පංචජීව අර්ශස් තෙල. මට තිබුණු දනිස්කක්කම හොඳ කරගන්න මම හැම දොස්තර කෙනෙක් ගාවටම ගියා. ඇයි මට තිබුණු කොන්දේ අමාරුවට? හැමෝම ආතරයිටිස් කියලා බෙහෙත් දුන්නා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. ඔය අතරේ තමයි රාජපුර හන්දිතෙල ගැන හඬ ලැබුණේ. ටික කාලයයි පාවිච්චි කරේ දනිස් අමාරුව කොහෙන් ගියාද නැහැ. කොන්දේ අමාරුවක් තිබුණද කියලාවත් මතක නැහැ. ආතරයිටිස්වත් හන්දි අමාරුව සහ කොන්දේ කැක්කුමට එකම විසඳුම පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවකින් සමන්විතයි. රාජපුර හන්දි තෙල ඔබ සුවයෙන් තබයි.